සුබ දවසක්. ඒ වගේම හැමෝටම උතුම් දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවට අපි අදිටන ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමූහිකයේ සමාජිකය හැටියට උතුම් දළදා වන්දනයට සමගාමීව මහනුවර නගරය පිරිසිදු කිරීම, මහනුවරට පැමිණෙන සියලුම වැතිමතුන්ට අවශ්‍ය ආරක්ෂාව ඇර අනෙකුත් සියලුම පාසුකම් සපයා දීම වෙනුවෙන් මේ අදිටන ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමූහික සමාජිකයන් ඉතාමත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මෙම කටයුත්ත පුණ්‍ය කටයුත්ත ඉතාමත් සාර්ථක කර ගැනීමට මූලිකව ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා සම්බන්ධ වෙලා අපි ඉතාමත් පාරිසරික වැඩසටහන් කීපයක් දියත් කරා. ඒ කොටසක් හැටියට අද දළදා වන්දනයේ අවසාන දිනය සනිටුහන් කරමින් මේ මහනුවර නගරය තිබුණාට වඩා පිරිසුදු නගරයක් බවට පත් කිරීමේ අවසාන අවස්ථාවට තමයි අපි මේ දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි කියන්න ඕන මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ මොකක්ද කියන එක ගැන ඇත්තටම වචනයක් කතා කරත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. හේතුව ඇත්තටම අපි මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන එක මොකක්ද කියන එක අපි දැනගත්තෙත් මේ වැඩසටහන් හා සම්බන්ධ වුණාට පස්සේ. හේතුව මේ කැප් තොප්පිය ගහලා තියෙන උඩින්ම ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කොටස් තුනක්. එකක් තමයි සමාජීය, අනිත් එක පාරිසරික සහ සාර ධර්ම කියන එක කොහොමද අපි මේ ශ්‍රී ලංකා වාසී පුරවැසියන්ට රැගෙන යන්නේ කියන එක. ඉතින් අපි මේ දවස් 10 සීමාව කාලය පුරාවටම අපි උත්සාහ කරා කොහොමද මේ පරිසරය ආරක්ෂා කරගන්නේ. පරිසරය ආරක්ෂා කරගන්න අපි ජනතාවට මොනවද කරන්න ඕන, කොහොමද අපි ජනතාවට එක්ක සම්බන්ධ වෙලා මේ මහනුවර නගරයේ පරිසරයට ආදරය කරන පිරිසක්, රටට ආදරය කරන පිරිසක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි ජනතාවට ඉතාමත් ක්‍රමිකව, සුවඳව, ඉතාමත් ආදරයෙන්, ලෙන්ගතුව අපි ජනතාවට ඒක ලබා දුන්නා. ඉතින් ඉතා හොඳ පරිසරයක් තිබුණොත් තමයි අපිට මේ නිදාසි උස්ම ගන්න පුළුවන් රටක් නිර්මාණය වෙන්නේ. ඉතින් අපි මේ පරිසරය නිර්මාණය කරගන්නවත් එක්කම අපි උත්සාහ කරා ජනතාවට හොඳ සමාජයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. ඉතින් මේ බැතිමතුන් එන කට්ටිය ඉතාමත් විවිධාකාර පුරවැසියෝ තමයි නුවරට ආවේ. ඉතින් ඒ ආපු පුරවැසියෝ ඉතාමත් එකමුතුව කොහොමද දළදා වන්දනය කරගන්නේ, කොහොමද අර මේ පීඩාව දරාගන්නේ, වේදනාව දරාගන්නේ කොහොමද, ඒගොල්ලෝ දවස් දෙක තුන කාලයක් අර පොලිමේ ඉද්දි සමහර විට ඒක පීඩාවකට පත් වෙනවා. නමුත් ඒවා විඳගෙන සමාජීය ආචාර ධර්ම ඒගොල්ලෝ ආචාර ධර්ම වලට එක්ක කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි ඉතාමත් සුවඳ ඒගොල්ලොත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් ඒ වගේම තමයි මේකේ අර මේ එතික්ස් කියලා එකක් තියෙනවා. සමාජ ආචාර ධර්ම කොහොමද ජනතාව අතරට ගෙනියන්නේ කියන එක. ඇත්තටම විනය කොහොමද අපි ජනතාවට මේ රට දියුණු කරන්න කොහොමද භාවිත කරන්නේ. එතකොට එකින් එකන ගරු කරන්න අපි එකින් එකට ගරු කරමින් කොහොමද මේ වන්දනාමාන කටයුත්ත කරගන්නේ කියන එක සම්බන්ධයෙන් අපි ඇත්තටම ජනතාවත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් මේ ශ්‍රී ලංකා ක්ලීන් ශ්‍රී ලංකා කියන ප්‍රොජෙක්ට් මේ ව්‍යාපෘතිය මේ රජයේ මං හිතන්නේ ප්‍රධාන ව්‍යාපෘතිය අතර මුල් තැනක් ගන්න ව්‍යාපෘතියක්. ඉතින් මේ දළදා වන්දනයත් එක්ක සමගාමීව අපි මහනුවර නගරය විතරක් නෙමෙයි මුළු සමස්ත ලංකාදීපයම කොහොමද ක්ලීන් කරගන්නේ, ලංකාවේ පුරවැසියෝ කොහොමද අපි සාර ධර්ම වලින් පිරි සමාජීය පරිසරයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක සම්බන්ධයෙන් අපි ඉතාමත් එකමුතුව මේ අදිටන ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමූහික සමාජික හැටියට වොලන්ටරි අපි ස්වේච්ඡාවෙන් සහභාගී වෙලා මේ රටේ ජනතාව වෙනුවෙන්, මහනුවර ජනතාව වෙනුවෙන් මහත් සේවාවක් ඉෂ්ට කරපු පිරිසක් තමයි දැන් ඉන්නේ මේ අවසාන කටයුත්ත හා සම්බන්ධ වෙලා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ අපි අදිටන ත්‍රිවිධ හමුදා සාමූහික විදියට රජයේ ගෙනියන මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ තවත් එක් පියවරකට දායකත්වයේ සපයනවා අද දවසේ.
පුරා දින 10ක් තිස්සේ අධිටන ත්‍රිවිධ හමුදා සාමූහික විදියට අපි දිනකට සමාජික 100කට ආසන්න පිරිසක් මේ ශ්‍රී දළදා වන්දනාවත් එක්ක සම්බන්ධ වෙනවා. අපිට අවශ්‍යතාවය වුණේ අපේ ප්‍රධාන අරමුණ වුණේ මේ වන්දනාවට සම්බන්ධ වෙන ශ්‍රී දළදා වන්දනාවට සම්බන්ධ වෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය සම්පන්න තත්ත්වය, ඒ වගේම උන්ට හොඳ පරිසරයක් නිර්මාණය කරලා දෙන්න, ඒ වගේම පිරිසිදු පරිසරයක්, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න පරිසරයක් හදලා දෙන එක තමයි අධිනන ත්‍රිවිධ හමුදා සාමූහික විදියට අපේ ප්‍රධානම කටයුත්ත වුණේ. ඉතින් ඒ කටයුත්ත සඳහා අපි 100කට වැඩි පිරිසක් දිනපතාම ඒ සඳහා දායකත්වයේ සපයනවා. ඒ වගේම අද දවසෙන් පස්සේ හෙට දවසෙත් අපි මේ කටයුත්තට ප්‍රබලව දායකත්වයේ සපයනවා. මොකද රජයේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අධිනන ත්‍රිවිධ හමුදා සාමූහික මේ කටයුත්තට ඉතා හොඳ සහයෝගයක් ලබා දීලා හොඳ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් මේන බෞද්ධයන්ට, ඒ වගේම ප්‍රදේශයේ සෞඛ්‍ය කටයුතු තවදුරටත් හොඳින් නංවාලීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරයි කියලා. ඒ නිසා තමයි අපි අද දවසේත් මේ කටයුත්තට සහභාගී වෙන්නේ. ඒ වගේම හෙට දවසේත් අපි අනිවාර්යයෙන්ම මේ කටයුත්තේ නිරත වෙනවා. අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරලා සිටිනවා ප්‍රදේශයේ සියලුම සිවිල් සංවිධාන වලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න රජයේ මේ ගෙනියන වැඩපිළිවෙලට ඔබේ දායකත්වය දීලා හොඳ යහපත් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් මහනුවර අර වෙනදා තිබ්බ පරිසරයම නිර්මාණය කරන්න ඔයගොල්ලන්ගේ දායකත්වය අපිත් සමග සම්බන්ධ කරලා හෙට දවසෙත් මේ කටයුත්තට ඔබගේ දායකත්වය සපයන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මනාවතිනවා. බොහොම ස්තුතියි. අපි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ඒ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්ලීන් ශ්‍රී ලංකා ටීම් එක විදිහට තමයි නුවර දළදා වන්දනාවට අදාළව අපි මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි දින 10ක් තිස්සේ මේ කාර්යයට සම්බන්ධ වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ අපේ රටේ මේ වෙද්දී මේ රාජ්‍යයේ මේ රජයේ ජනතාවගේ මේ රාජ්‍යයේ ජනතාවගේ ප්‍රධානම ව්‍යාපෘතිය බවට පත් වෙනවා. එතනදී අපි සමාජීය වශයෙන්, පාරිසරික වශයෙන්, ආචාර ධර්ම වශයෙන් යහපත් පුරවැසියක්, යහපත් රටක් ගොඩනගන්න දිශාවට හදන කන්සෙප්ට් එකක් තමයි අපෙන් ක්‍රියේට් වෙන්නේ. ඉතින් මේකට සමගාමීව මේ ලංකාවේ සිද්ධ වෙන බොහෝ ව්‍යාපෘති වලට අපි සම්බන්ධ වෙනවා සහ අපේ මඟ පෙන්වීම සිදු කරනවා. එතනදී අපි රජය නියෝජනය කරමින්, විශේෂයෙන් ජනාධිපති කාර්යාලය නියෝජනය කරමින් අපි සියලු දේවල් සම්බන්ධීකරණය කරමින් සහ ඒකට ගයිඩ් එකක් විදිහට අපේ පාර්ශවයෙන් කරන කර්තව්‍යයන් තමයි සිදු කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි දළදා වන්දනාවට අදාළව තමයි මැදිහත් කිරීම සිදු කරන්නේ. එතනදී අපි රජයේ විදිහට ජනතාවගේ මේ සමාජීය වශයෙන් මේ වන්දනාවට ඇවිල්ලා ඉන්න ජනතාව සම්බන්ධයෙන් ඒගොල්ලෝගේ සමාජීය මේ වෙලාවේ අපි අවම අපේ ආචාර ධර්ම රකිමින් සමාජීය වශයෙන් කොහොමද මේ වන්දනාවට ඇවිල්ලා අපේ මේ පරිසරය රැකගෙන නේ අපේ එතික්ස් රැකගෙන කොහොමද මේ වැඩේට සම්බන්ධ වෙන කියන ප්‍රවේශය සඳහා මොඩල් එකක් විදිහට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් ක්ලීන් ශ්‍රී ලංකා ටීම් එක විදිහට මේ දවස් 10ම මේ ප්‍රවේශ මාර්ග 3ට අදාළව ක්ලීන් කරන්න. කියන්නේ පරිසරය දූෂණය වෙන පැත්තේ මේ ඇවිල්ලා සංවේදී පරිසර කලාපයක්. මේ නුවර මිනිස්සු ආදරය කරන, රටේ මිනිස්සු ආදරය කරන සංවේදී කලාපයක්. ඒ නිසා අපේ නුවර ජනතාවත් ඉල්ලුවා ඒ වගේම අපි පැත්තෙනුත් යුතුකමක් තියෙනවා මේ සංවේදී කලාපය, පාරිසරික කලාපය රැකලා දෙන්න එක පැත්තෙන්. ඒ නිසා අපි කුණු ඉවත් කරන්න, ඊට පස්සේ කුණු ඉවත් කිරීම විතරක් කාර්යභාරය විදිහට වෙන්නේ නැති වෙන්න අපි ජනතාවට පෙන්නනවා ඕගොල්ලොත් සම්බන්ධ වෙලා මේ සුද්ධ කරන වැඩේට ඉන්වෝල් වෙන්න කියන එක තමයි අපේ රික්වෙස්ට් එක. ඉතින් ඒ සඳහා අපි මොඩල් එකක් විදිහට අපිත් කුණු එකතු කරමින් ඒවා ඊට පස්සේ නගර සභාවත් එක්ක ඊට පස්සේ ඒ ආයතනත් එක්ක සම්බන්ධීකරණය කරලා දෙන ගමන් මැදිහත් වෙමින් ඉන්නවා. ඊට අමතරව ගත්තායින් පස්සේ අපි මේ EL සේනානායක ලයිබ්‍රරි එක. එතකොට මේ ලයිබ්‍රරි එකේ ඉඳගෙන අපි රජයේ සේවකයන් මෙතෙන්ට ගෙන්නවා, පාසල් සිසුන් මෙතෙන්ට ගෙන්නවා, ගුරුවරුන් ගෙන්නවා, වෙනත් පිරිස් ගෙන්නවා. ඒගොල්ලන්ට කොහොමද අර අපි කියන යහපත් සමාජයේ ඒගොල්ලොන්ගේ ආචාර ධර්ම රකිමින් මේ රාජ්‍ය සේවකයෝ අපි දන්නවා රාජ්‍ය සේවකයත් කිව්වන් පස්සේ මේ සමාජයේ බලාපොරොත්තු වෙන හොඳ රාජ්‍ය සේවකෙක් කොහොමද බිහි කරන්නේ කියන පැත්තට අපි ඒගොල්ලොන්ට කොහොමද විශේෂයෙන් සයිකොලොජි පැත්ත ගැන හිතලා අපි ඒගොල්ලොන්ට මේ මඟ පෙන්වීම කරා, ඒට අදාළ කරන දේශන සිදු කරා, ඊට පස්සේ ඒගොල්ලෝ එකතු කරගෙන ක්‍රියාකාරකම් සිදු කරා. ඉතින් අපි ක්ලීන් ශ්‍රී ලංකා ටීම් එක විදිහට ඒ පැත්තෙනොත් ඊට පස්සේ මේ පරිසර කලාපයේ රකින්න විශේෂයෙන් අපි ගාබේජ් බෑග් ජනතාවට ලබා දීමේ ඒගොල්ලෝ ඒකාබද්ධ කරමින් වැඩසටහන් කරා. අපි වැසිකිලි 200කට අධික ප්‍රමාණයක් මේ
කලාපේ අපි ස්ථාපනය කරලා තියෙනවා. ඒ වගේ මේව සුද්ධ කරන්න අවශ්‍ය කරන සපෝට් එක ගත්තා මේ මෙහි තියෙන නුවර කලාපයේ තියෙන ආයතන වලින්. ඒ වගේම ඩස්බින් 450ක් අපි කැටගරි 3කට බෙදලා ජනතාවට ඒගොල්ලොන්ට සරල විදිහට අපි කොහොමද විෂුවලි ඒ ඩස්බින්ස් 3ට කොහොමද ඒගොල්ලන් කුණු බැහැර කරන්න කියන මඟ පෙන්වීම දෙමින් අපි ඒව ස්ථාපනය කරලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල කාර්යයන් ගොඩක් අපි සිද්ධ කරනවා. ඉතින් අපි රටට ආදරය කරන ජනතාවගෙන් ඉල්ලන්නේ විශේෂයෙන් නුවරට ආදරය කරන ජනතාවගෙනුත් ඉල්ලන්නේ අපි එකතු වෙලා මේ වැඩේ කරමු. මේක විවිධ පුද්ගලයන් විවිධ ආයතන ඒකාබද්ධ වෙමින් සහ වෙන වෙන වශයෙන් මේක ක්‍රියා කරනවා. නමුත් අපේ අරමුණ තමයි මේ හැමෝගෙම අරමුණ තමයි මේක ලස්සනට තියාගමු, පිරිසුදුව තියාගමු. ඒ වගේම අපි ආචාර ධර්මික වශයෙන් මේ අපේ බිහේවියර් සදාගමු කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන ක්ලීන් ශ්‍රී ලංකා ටීම් එක වෙනුවෙන්.